හරි පුතේ. අද අපිට දීලා තියෙනවා ප්‍රශ්නයක් ගෲප් එකට. මෙන්න මේ වගේ පරිපතයක කර්චොෆ් සමීකරණය භාවිතා කරලා හදන්න තියෙන්නේ. මේකේ කියනවා මේ ඇමීටරයක් දාලා තියෙනවා මෙන්න මේ ස්ථානයට ඇමීටරයක් දාලා තියෙනවා. ඇමීටර් පාඨාංකය 0යිලු. ඇමීටර් පාඨාංකය 0යිලු. එතකොට ඇමීටර් පාඨාංකය 0යි කියලා කියන්නේ මෙන්න මේ පතය හරහා මෙතනින් පටන් ගන්න මෙන්න මේ පතය හරහා ධාරාවක් යන්නේ නැහැ. එතකොට මේ පතය හරහා ධාරාවක් යන්නේ නැහැ කියලා සලකලා තමයි මේ ගාන හදන්න ඕනේ. මම මේ පරිපතේ පුඩු ටික නම් කරගන්නවා. මෙයා A B C D E F කියලා. පරිපතේ පුඩු ටික නම් කරගත්තා. දැන් මම මේ පුතේ BCDE කියන මේ පතය හරහා ධාරාවක් යන්නේ නැති නිසා මේ E1 කෝෂයෙන් එළියට යන ධාරාව I කියලා අරගන්නවා. ඒ I ධාරාව මෙතෙන්ට ඇවිල්ලා R1 ඔස්සේ පමණක් I ධාරාව ගමන් කරලා R1 ඔස්සේ පමණක් I ධාරාව ගමන් කරලා මේ R කියන ප්‍රතිරෝධය හරහා I ධාරාව ගමන් කරලා නැවත E1 කෝෂයට එනවා. දැන් එහෙනම් මම කර්චොෆ් වෝල්ටේජ් ලෝ එක මේකට යොදනවා. කර්චොෆ්ගේ විභවාන්තර නියමය. මොකද්ද කර්චොෆ්ගේ විභවාන්තර නියමයෙන් කියන්නේ? විද්‍යුත් ගාමක බලයන්ගේ බීජයික්‍යවල එකතුව IR ගුණිතයේ බීජයික්‍යවල එකතුවට සමානයි කියලා කියන්නේ. සලකන දිශාවකට විද්‍යුත් ගාමක බලයන්ගේ බීජයික්‍යවල එකතුව IR ගුණිතයේ බීජයික්‍යවල එකතුවට සමානයි කියලායි කියන්නේ. එහෙනම් මම ගන්නවා ABEFA කියන පුඩුව. ABEFA කියන පුඩුව සලකනවා. ඒක සලකන්නේ මෙන්න මේ දිශාවට. ඒ දිශාව ධන කියලා සලකනවා. එතකොට මට ලියන්න පුළුවන් විද්‍යුත් ගාමක බලයන්ගේ එකතුව E1 සමාන වෙනවා I වතාවක් මේ I1 කියලා දාලා තියෙනෙත් Iමයි I වතාවක් R1 ධන R2 කියලා. මේ එකම I ධාරාව යන්නේ I1 කියලා ගන්නම්. ඔක්කොම I1 ධාරාව එකම I1 ධාරාව යන්නේ I1 වතාවක් R1 ධන R කියලා. ඊළඟට මම සලකනවා ABCD EFA කියන පුඩුව ABCD EFA මෙන්න මේ සම්පූර්ණ ලොකු පුඩුව සලකනවා. සලකන දිශාව ධන. විද්‍යුත් ගාමක බලයන්ගේ බීජයික්‍ය බැලුවොත් මෙතනින් මේ සලකන දිශාවටම බැලුවොත් E1 ධන ධනෙන් එළියට ඇවිල්ලා තියෙනවා වගේ පේන්නේ ධාරාව ධනෙන් එළියට ඇවිල්ලා වගේ සලකන දිශාවට බලන්නේ. ඒතර මෙහෙම බැලුවොත් ධනෙන් ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. අපි සලකන දිශාවෙන් බැලුවොත් ධනෙන් ඇතුළට ගිහිල්ලා. එහෙනම් එයා ඍණ E2 ඍණ වෙනවා. විද්‍යුත් ගාමක බලයන්ගේ බීජයික්‍ය සමාන වෙනවා. පුතේ මෙයා හරහා ධාරාවක් යන්නේ මෙතන IR ගුණිතයක් නැහැ. මෙතන IR ගුණිතයක් තියෙනවා I1 R කියලා. මෙයා පළවෙනි සමීකරණේ, මෙයා දෙවෙනි සමීකරණේ. දැන් දෙවෙනි සමීකරණේ පළවෙනි සමීකරණේ I1 උක්ත කරලා දෙවෙනි සමීකරණයට ආදේශ කළා නම් හරි. එහෙනම් පළවෙනි සමීකරණයෙන් මම ගන්නවා I1 උක්ත කරනවා E1 විද්‍යුත් ගාමක බලය බෙදීම R1 ධන R කියලා. මෙතන R2 කියලා යොදලා තියෙන්නේ. R1 ධන R කියලා. මෙයා R. එතකොට මේ E1 වලින් උක්ත කරගත්ත අගය E2 වලට ආදේශ කරනවා. එතකොට දෙවෙනි සමීකරණයට ආදේශ කරන්නේ E1 ඍණ E2 සමානයි I වෙනුවට දානවා E1 බෙදීම R1 ධන R කියලා. වතාවක් R. පුතේ පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණයට ආදේශ කළා. දැන් මෙන්න මේ දෙවෙනි සමීකරණය සුළු කරමු. E1 ඍණ E2 වතාවක් R1 ධන R සමාන වෙන්න ඕනේ E1 Rට. මේක වරහන් ඉවත් කරමු. E1 R1 ධන
E1R ඍණ E2R1 ඍණ E2R සමානයි E1Rට. දෙපැත්තෙම E1R E1R කැපිලා යනවා. එතකොට මෙන්න මේ ඍණාගයන් ටික එහා පැත්තට සුළු කරන්න පුළුවන්. R1 පොදු පදයක් කැපිටල් අපිට R තමාගේ හොයන්න ඕනේ. R තමාගේ හොයන්න ඕනේ. එහෙනම් E1 ඍණ E2 වරක් R1 සමාන වෙනවා E2 වරක් R වලට. මෙන්න මේ ප්‍රකාශනය විතරක් සමාන කිරීමෙන් එහා පැත්තට ගියා. මේ දෙන්නගේ R1 කියන පොදු පදේ එළියට ගත්තා. එතකොට මට R වල අගය හොයන්න පුළුවන් E1 ඍණ E2 බෙදීම E2 වරක් R1 කියලා. මෙන්න මේක තමයි පිළිතුර විදියට ලැබෙන්නේ.